කටක ලග්නය කටක ලග්නයෙන් උපන් ඔබට සිංහල අලුත් අවුරුද්ද ආරම්භයේදී දෙවැන්නේ කේතු වෙනවා. 8 වැන්නේ සඳු හා රාහු, 9 වැන්නේ කුජ බුධ හා ශනි, 10 වැන්නේ රවි හා සිකුරු, 12 වැන්නේ ගුරු. කේන්දරයේ මයුරපාල යෝගයේ උදාව පවතිනවා. ප්‍රසිද්ධ හා කීර්තිය වැඩි වෙනවා. සමාජයෙන් ගෞරව සම්මාන ලැබෙනවා. බලවත් පුද්ගලයන් දැන හඳුනා ගන්න පුළුවන්. ඔවුන්ගේ බොහෝ ලාභ ප්‍රයෝජන ලබා ගන්නත් පුළුවන්. අධ්‍යාපනය තරග විභාගවලින් ජය ගන්න පුළුවන්. වෛද්‍ය විද්‍යාව ඉගෙනීමට බලාපොරොත්තු වෙන සිටින අයගේ පැතුම් ඉටු වෙනවා. කේන්දරයේ 6 වැන්නේ හා 9 වැන්නේ අධිපති ගුරු ජූනි 2 වෙනි දින ලග්න භාවයට පිවිසුච්ච වෙනවා. ඉතා යහපත් කාලයක් උදා වෙනවා. වැඩිදුර ඉගෙනීමකට වාසනාව උදා වෙනවා. බොහෝ දෙනෙකුගෙන් උදව් උපකාර ලැබෙනවා. සමහරු වැඩිදුර ඉගෙනීම සඳහා විදේශ ගත වීමටත් පුළුවන්. ජීවන වෘත්තිය සම්මුඛ පරීක්ෂණ වලින් ජය ගන්න පුළුවන්. තනතුරු ලැබෙනවා. අප්‍රේල් 14 වැනිදායින් පසු බොහෝ දෙනෙකුට ඉහළ තනතුරු ලැබෙනවා. ජූනි 2 වැනිදායින් පසු බොහෝ දෙනෙකුට විදේශ රටවල තනතුරු ලැබෙනවා. සෞඛ්‍ය කේස්ත්‍රයේ තනතුරු බලාපොරොත්තු වෙන සිටින අයට ඉතාමත් යහපත් කාලයක් උදා වෙනවා. නිල වාහන හා නිල නිවාස බලාපොරොත්තු වෙන කාලය ගත කරන අයට යහපත් කාලයක් උදා වෙනවා. බොහෝ දෙනෙකු වැටුප් වර්ධක ලැබෙනවා. ව්‍යාපාර කටයුතු වල යෙදී සිටින පුද්ගලයන්ට මේ 15 වැනිදායින් පසු ඉතාමත් යහපත් කාලයක් උදා වෙනවා. අලුතින් ව්‍යාපාරයක් පටන් ගැනීමට සිහින දකිමින් සිටින අයගේ සිහින සැබෑ වෙනවා. හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබෙනවා. ප්‍රේමය සහ විවාහය කලකට පෙර ගොඩනගාගත් ප්‍රේම මන්දිර බිමට සමතලා වෙනවා. අප්‍රේල් 19 වැනිදායින් පසු විවාහයක් බලාපොරොත්තු වෙන සිටින අයට විවාහ මංගල යෝජනා කලායනවා. ප්‍රීති උත්සවවල හමුවන පුද්ගලයන්ද විවාහ මංගල යෝජනා ඉදිරිපත් කිරීමට පුළුවන්. ජූනි 21 වැනිදායින් පසු සුබදායක කාලයක් උදා වෙනවා. මගුල් කපුවන් නිතර නිවසට පා තැබීමට පුළුවන්. සමහර අය හා ප්‍රසිද්ධ පුවත්පත්වලට පිහිට පැටීමට සිදු වෙනවා. ජූලි 16 වැනිදායින් පසු ඉතා යහපත් කාලයක් උදා වෙනවා. විශේෂයෙන්ම පෙම්වතුන්ට විවාහය දක්වා තම ප්‍රේම සම්බන්ධතා දුරදිග ගෙන යාමට වාසනාව උදා වෙනවා. සමහර යෝජිත වාහනයකට රුචියක් දක්වනවා. ජූලි 16 වැනිදායින් පසු බොහෝ දෙනෙකුගේ විවාහ මංගල කටයුතු සාර්ථක වෙනවා. ගෘහ ජීවිතය අප්‍රේල් 19 වැනිදායින් පසු හිතවතුකු පිළිබඳව සතුටුදායක පුවතක් ලැබෙනවා. විනෝද චාරිකාවකට සහභාගී වීමට සිදු වෙනවා. හිතවතුන්ගේ ගරු සැලකිලි ලැබෙනවා. ජූනි 2 වැනිදායින් පසු ඉතාමත් යහපත් කාලයක් උදා වෙනවා. වටිනා ගොඩනැගිලි මිලදී ගන්නත් පුළුවන්. ධනවතුන්ගේ උදව් උපකාර ලැබෙනවා. නඩු හබවලින් ජය ගන්න පුළුවන්. ප්‍රීති උත්සව කිහිපයකටම සහභාගී වීමට සිදු වෙනවා. ජූනි 16 වැනිදායින් පසු බොහෝ දෙනෙකු නිවාස ඉදිකර ගැනීමට පින පෑදෙනවා. දරු සම්පත් බලාපොරොත්තු වෙන සිටින අයගේ සිහින සැබෑ වෙනවා. හිතවතුන්ගෙන් තෑගි භෝග ලැබෙනවා. සෞඛ්‍ය තත්ත්වය අගෝස්තු 2 වැනිදායින් පසු ශරීර සුවතාවය පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීමට සිදු වෙනවා. සෙම් රෝග හා උණ රෝග හට ගන්නවා. සුබ දිනය සඳුදා සහ සිකුරාදා. සුබ වර්ණය සුදු. සුබ අංක 2 සහ 7.